අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ RC ට්‍රක් එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ කල්ලාර බ්‍රෝ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපිට මේ RC ට්‍රක් එකේ box එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ box එකේ මුලින්ම අපිට බලා ගන්න පුළුවන් අපේ RC ට්‍රක් එකේ ෆොටෝ එකක් මේ විදිහට. ඒ වගේම මේ ට්‍රක් එකේ තියෙන ෆන්ක්ෂන් සම්බන්ධව අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව රිමෝට් කන්ට්‍රෝලර් ට්‍රක් කියලා මේ box එකේ සඳහන් කරලා තියෙනවා බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ box එකේ side එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එකේ lamp light තියෙනවා. ඒ වගේම door open කරන්නත් හැකියාව තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ RC ට්‍රක් එකේ smoke generator එකකුත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ box එකේ back එකේ අපිට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් අපිට මිලදී ගන්න පුළුවන් කලර්ස් කිහිපයක් මේ විදිහට. ඉතින් අපි දැන් බලමු මේ box එක open කරගෙන අපේ RC ට්‍රක් එක කොයි වගේද කියලා. ඉතින් මම මේ විදිහට box එක open කරගන්නවා. box එක open කරගත්තෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ RC ට්‍රක් එක damage වෙන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට cover කරලා තියෙනවා. ඒ වගේම මේ විදිහට මුලින්ම අපිට බලා ගන්න පුළුවන් sticker card එකක්. ඉතින් මේ sticker card එක අපිට අපේ RC ට්‍රක් එකේ අලව ගන්න පුළුවන්. ඒ වගේම බලා ගන්න පුළුවන් charging cable එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම dropper එකක් අපිට හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ විදිය cardboard box කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ box අපිට මේ RC ට්‍රක් එකේ tipper එකේ තියාගෙන යන්න පුළුවන් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් user guide එක මේ විදිහට. ඉතින් අපේ RC ට්‍රක් එක ඒ වගේම මේ රිමෝට් එක යූස් කරන විදිය සම්බන්ධව අපිට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන් මේ හරහා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදියට cover කරලා තියෙන RC ට්‍රක් එක. ඉතින් මම මේ cover එක මේ විදියට remove කරගන්නවා. දැන් අපිට මේ විදියට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එක. ඉතින් ගොඩක් හොඳ quality look එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ RC ට්‍රක් එකේ මේ විදියට door එක open කරන්නත් පුළුවන්. මේ RC ට්‍රක් එකේ back එකේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිය battery cover එකක්. ඉතින් මම මේ battery cover එක screw එකක් කරා මේ විදියට open කරගන්නවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එකට power එක දෙන lithium ion battery එක මේ විදියට. ඉතින් මම මේ battery එක මේ ට්‍රක් එකේ තියෙන connector එකට මේ විදියට plug කරගන්නවා. දැන් අපි මේ battery cover එක මේ විදියට close කරගමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එකේ power on off switch එක. අපි දැන් මේ switch එක on කරගමු. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ට්‍රක් එකේ ඉස්සරහා වගේම පස්සහත් තියෙන LED light මේ විදියට indicate වෙනවා. ඉතින් මම මේ RC ට්‍රක් එක දැනට පැත්තකින් තියාගන්නවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එකට ඇවිල්ලා තියෙන remote control එක මේ විදියට. ඉතින් මේ remote control එක cover කරලා තියෙන cover එක මම මේ විදියට remove කරගන්නවා. මේ remote එක pistol grip වර්ගයේ remote එකක් නිසා අපිට use කරන්න ගොඩක්ම පහසුයි. ඒ වගේම මේ remote එකේ තියෙන steering wheel එකෙන් තමයි මේ truck එකේ තියෙන ඉස්සරහා රෝද අපිට ලේසියෙන්ම වමට දකුණට හරව ගන්න පුළුවන්. ඒ වගේම මේ trigger එක use කරලා මේ RC truck එක ඉස්සරහට සහ පස්සහට ලේසියෙන්ම ධාවනය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ රිමෝට් එකට බැටරි ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ රිමෝට් එකේ සයිඩ් එකේ තියෙන බැටරි කාව එක මම මේ විදිහට ඕපන් කරගන්නවා. දැන් මම මේ රිමෝට් එකට AA බැටරි දෙකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් බැටරි දෙක ඇඩ් කරගත්තෙන් පස්සේ මේ බැටරි කාව එක මම මේ විදිහට ක්ලෝස් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිමෝට් එක මේ RC ට්‍රක් එකත් එක්ක ඔටෝම කනෙක්ට් වුණා. මේ රිමෝට් එකේ තියෙන ස්ටියරින් වීල් එක හරහා අපිට පුළුවන් මේ RC ට්‍රක් එකේ ඉස්සරහා රෝද මේ විදිහට කන්ට්‍රෝල් කරන්න. ඉතින් වමට ඒ වගේම දකුණට අපිට ලේසියෙන්ම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ ස්ටියරින් වීල් එක හරහා. ඒ වගේම මේ ටිගර් එක ප්‍රෙස් කරාම අපිට මේ RC ට්‍රක් එකේ පස්සහ රෝද දෙක මේ විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මේ රිමෝට් එකේ තියෙන මේ බටන් එක හරහා අපිට පුළුවන් මේ RC ට්‍රක් එකේ තියෙන ස්මෝක් ජෙනරේටර් එක මේ විදිහට on off කරගන්න. ඉතින් අපි දැන් බලමු මේ ස්මෝක් ජෙනරේටර් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට මේ RC ට්‍රක් එකේ බලා ගන්න පුළුවන් මේ විදිය water refill කරන කොටස. ඉතින් අපිට හම්බෙලා තිබ්බ dropper එක හරහා මේ විදිහට මේ refill කොටසට මම වතුර පුරව ගන්නවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ RC ට්‍රක් එකේ ස්මෝක් ජෙනරේටර් එක වැඩ කරන විදිහ.
දැන් අපි බලමු මේ RC ට්‍රක් එක ඩ්‍රයිව් කරන වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. ඉතින් මම මේ RC ට්‍රක් එක මිලදී ගත්තේ දරාස් එක හරහා රුපියල් 4500ක් වගේ මුදලකට. ඉතින් දරාස් එකේ තියෙන ඔෆර්ස් අනුව මේ ප්‍රයිස් එක අඩු වැඩි වෙන්න පුළුවන්. මේ RC ට්‍රක් එක දරාස් එක හරහා මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම මිලදී ගත්ත ලින්ක් එක මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ මම පින් කරලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාටත් දරාස් එකෙන් ගොඩක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන් භාණ්ඩවල ලින්ක් විස්තර අවශ්‍ය නම් අපේ දරාස් සම්බන්ධව WhatsApp channel එකක් තියෙනවා. ඉතින් මේ WhatsApp channel එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මේ WhatsApp channel එකත් follow කරන් යන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට like එකක් comment එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. තාමත් අපේ කල්ලාර bro YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.